හයි කොහොමද ඔයාලට? අද පෙබරවාරි 16 වෙනි ඉරිදා. ඉතින් මම සුපුරුදු විදිහට මේ ලැහැස්ති වෙලා ඉන්නේ අද උදේම දහම් පාසල් යන්න. ඉතින් සාමාන්‍යයෙන් මම දහම් පාසල් යන්නේ තාත්තා එක්ක. තාත්තා මාව දහම් පාසලට ගිහින් දානවා. ඉතින් මේ විදිහට බයික් එකේ පැත්තට වාඩි වෙලා තමයි මම යන්නේ. මට ඒ වෙලාවට නම් හරිම අමුතු දෙයක් තමයි දැනෙන්නේ. කියන්නේ ටැමිල් වයිබ් එකක් නැත්නම් අර ඉන්දියන් ටෙලිඩ්‍රාමාස් වල ওই නාට්‍ය වල එහෙම ගොඩක් වෙලාවට කට්ටිය යන්නේ ඔහොමනේ. ඉතින් මම ඒකත් හිතේ පැත්තකින් හවාගෙන දහම් පාසලට හැම ඉරිදාම යනවා. මේ තියෙන්නේ මගේ දහම් පාසල. මගේ පන්සල. ඒ දෙකම එකම තැන. වෙනදා පේනවටත් වැඩිය කොච්චර ආව ගියත් මේ තැන අද මට වෙනදටත් වඩා ගොඩාක් ලස්සනට පේන්න දරන්. මම හිතන්නේ අපේ ජීවිතේ නිතර දකින දැනෙන දේවල් වලට වැඩිය අපි ඒ දේවල් වලින් සමුගන්න යන්නේ, අපි ඒ දේවල් වලින් තාවකාලිකව නතර වෙන්න යන්නේ කියලා දැනෙද්දී අපිට ඒ දේවල් ගොඩාරියක් වැඩියෙන් දැනෙනවා. ඉතින් මටත් ඒ විදිහටම වෙන්න ඇති. ඉතින් මම පොන්චි කාලේ මේ දහම් පාසලට ඇතුල් වෙච්ච තැන ඉඳන් ගුරුවරියක් විදිහට මේ දහම් පාසලට ආපු දවස වෙනකන් අද වෙනකන් මේ හැම දෙයක්ම හිතේ චිත්‍රපටයක් වගේ මගේ හිතේ ගලාගෙන යන දේවල් දිහා බලාගෙන මම බෝධි පූජාව තියෙන තැනට ආවා. ඉතින් මේ වෙලාවේ නම් වීඩියෝස් පොඩ්ඩයි මට ගන්න හම්බුනේ. මේ හැම මොමන්ට් එකක්ම මම උපරිමෙම වින්දා. අවුරුදු ගානක් තිස්සේ මේ දේවල් වින්දා. ඒ දේවල් අද මට විදිහට දැනෙන්නේ හරිම අමුතු දෙයක්. ඒ දැනෙන හැඟීම මට වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරුයි. ඔය පේනව නේද උදේ පාන්දර මට නඩු කියනවා. එයාලගේ චූටි චෝදනා කතා ඒ හැම දෙයක්ම එක තමයි අපි දවස පටන් ගන්නෙ. ටීචර් මෙයා මට අරහෙම කළා, මෙහෙම කිව්වා, අරහෙම කිව්වා. අනේ ටීචර් මට මෙතන ඉන්න බෑ, මට අතනට යන්න ඕනේ. ඔය වගේ නඩු ගොඩාක් මට මෙයාලා කියනවා හැමදාම. මෙයාලගේ නඩු අහන ගමන් මම මෙයාලට උගන්වන්න ඕනේ. දවසේ වැඩ කොහොම හරි හැමෝටම කරවන්න ඕනේ. චුට්ටක් විතර හොර බබාලක් ඉන්නවා. ඉතින් එයාලට ඇටෙන්ෂන් එක දීලා ඒ අයවත් කොහොම හරි වැඩ කරවන්නත් ඕනේ. ඒ ගමන් ඒ අතරතුර එයාලගේ ගෙදර කතන්දර, ටියුෂන් ක්ලාසස් වල, ස්කූල් එකේ එයාලගේ නංගි බබාලා, මල්ලි බබාලා නැත්තම් ගෙදර ඉන්න අය ගැන එක එක කතන්දර එයාලා කියනවා. ගෙදර වෙච්ච දේවල්, ඒ දේවලුත් මම අහන්න ඉන්න ඕනේනේ. ඉතින් එයාලා අහන්න හිටියේ නැත්නම් එයාලට ඒ දේවල් කියන්න කෙනෙක් නැහැ. එයාලා ගොඩාක් චූටි හිතවලට එහෙම රිදෙන දේවල්, දුක් හිතෙන දේවල් කරන්න හොඳ නැහැ. ඉතින් මම එයාලා කියන හැම දෙයක්මත් එක්ක දහම් පාසලේ මේ තියෙන පැය 4ක් මට මදි. මම වෙලේකට තව පැයකට අරගෙන මෙයාලත් එක්ක ඉන්නවා. මොකද හැම දෙයක්ම කවර් කරගද්දි මට ඒ පැය 4 මදි. ඔයාලා මේ වීඩියෝ එකේ එක දෙයක් නොටිස් කරන්න ඇති හොඳට බැලුවනම්. ඉතින් මේකේ මේ වීඩියෝ එකේ ඉන්නේ චුටි බබාලා චුට්ටක් විතර කැමරා ෂයිරක් තියෙනවා. ඉතින් ඔයාලා හිතන ඇති මම මේ දරුවන්ට කරදරයක් නේ මම මේ වීඩියෝ කරන එකේ හැම කියලා. මෙයාලා පුරුදු නැහැ මෙහෙම වීඩියෝ කරන එකට. ඒකයි ඔය විදිහට හැසිරෙන්නේ. ඔය කැමරාවට එබෙනවා, මම වීඩියෝ කරනවා දැක්කම දුවනවා. ඒ වගේ දේවල් කරන්නේ ඒකයි. හේතුව මම මේ දහම් පාසලේ පටන් ගත්ත 4 වෙනි පන්තිය. ඒ කියන්නේ මම බාරගත්ත 4 වෙනි පන්තිය තමයි මේක. ඉතින් කලින් පන්ති 3ේම කට්ටිය සතියක් දෙකක් විතර යද්දී ඒ දේවල් වලට හොරේ මම නිතර මෙහෙම වීඩියෝ කරන්නේ නැහැ. මට මතකයන් විදිහට දේවල් ඕනේ කියලා හිතෙද්දී මම චූටි වීඩියෝ ක්ලිප්ස් ගන්න නිසා යාළේ දේවල් වලට පුරුදුයි. හැබැයි මේ පන්තිය අරගෙන මේ මගේ දෙවෙනි සතිය යාළ තාම පුරුදු නැහැ. ඒක නිසා තමයි ওই විදිහට ඇඹරෙන්නේ, අර හිමේ දුවන්නේ, කුඩල් වෙලා වගේ ඉන්නවා. එයාලට මං කියන දේවල් ඔලුවට යන්නෙත් නැතුව එහෙ බලන් ඉන්නවා වගේ අමුතු පොඩි දේවල් ටිකක් කරන්නේ ඒ නිසා කියලා මම හිතනවා. හරි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට සමහර විට මේක බෝරින් වෙන්න පුළුවන්. මොකද මේ වීඩියෝ එක මට ගොඩාක් වටින වීඩියෝ එකක්. ඒ වගේම ලොකු මතකයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ හැම ඉරිදා දවසකම උදේවරුව ගෙවෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්න හිටියේ ඇත්තටම මගේ කලින් පන්තියත් එක්ක. දැන් එයාලා 4 වසරේ. හැබැයි මට එයාලත් එක්ක හිතාගත්ත විදිහට වීඩියෝස් ටික අරගෙන කරගන්න බැරි වුණා. අනික හිතපු නැති විදිහට දහම් පාසලේ නිවාඩු හම්බුණා. ඒ දේවල් එක්ක මගේ කාලයත් එක්ක මට ටිකක් ඒ දේ කරගන්න බැරි වුණා. හැබැයි එයාලත් එක්ක මේ වීඩියෝ කරලා මම දැම්මා නම් මේ vlog එක ගොඩාක් ඉන්ට්‍රෙස්ට් වෙනවා කියලා මට හොඳටම ෂුවර්. ඉතින් මෙයාලා මෙහෙම ඉන්ට්‍රෙස්ට් නැහැ කියනවා නෙමෙයි. මෙයාලා තාම අලුත් නිසා තාම මෙයාලා මට තාම පුරුදු වෙන ගමන් හිටියේ.
මට ඇත්තටම සතුටුයි මේ විදිහට වීඩියෝ ටිකක් හරි අරගෙන vlog එකක් ඔයාලට ෂෙයා කරගන්න ලැබිච්ච එකට. ඉතින් මේ ඉන්නේ කවුද බලන්නකෝ. මේ ඉන්නේ මම අර කලින් කියපු මගේ ගිය අවුරුද්දේ පන්තියේ අය. ඉතින් මෙයාලා ගොඩාක් මාත් එක්ක එකතුයි, ගොඩාක්ම ක්ලෝස්. එයාලට මම ටීචර් කෙනෙක්ගෙන් එහාට එයාලගේම යාළුවෙක් වගේ, එයාලගේ මක්කෙක් ඒ වගේ තමයි මම හිටියේ. ඉතින් මේ මට පෙන්න වැඩ දානවා, ඇවිල්ලා මාව බලන්න යනවා, ඉන්ටර්වල් එකට එන්නත් කලින් මාව ඇවිල්ලා බලනවා. පුදුම ආදරේ. ඉතින් මම තව ගොඩාක් දවස් හිටියන අතර මට එයාලගේ ආදරේ මට බලන්න පුළුවන් වෙන්නේ හැමදාමත් මට ඒ විදිහට මේ ආදරේ තියනවාද කියලා. ඉතින් මේ ඉන්නේ අපේ පැංචියේ, මේ ඉන්නේ එයාලා මේ කලින් පන්ති අය. මම මෙයාලට විතරක් නෙමෙයි මගේ ඉගෙනගත්තු නැති මේ දහම් පාසලේ හැම දරුවෙක්ටම ගොඩාරියක් ආදරේ. ඉතින් මේ තියෙන්නේ මගේ දහම් පාසලේ මම ගෙවපු අන්තිම විනාඩි කිහිපය. දහම් පාසල ඉවර වෙන්න යන්නේ. ගාථා කියලා, දහම් පාසල් ගීතය කියලා මේ විදිහට දැන් යාලා ගෙදර යන්න හදන්නේ. පුදුම හදිසියක් තියෙන මෙයාලට ගෙදර යන්න. 12 ලන් වෙලා කියලා වෙලාවක් දැනගත්තත් ඇති. ඉතින් දහම් පාසල් ඉවර වෙලා මගේ දැන් පන්ති අය වගේම මගේ කලින් පන්ති වෙලා අයත් මාව අමතක කරන්නේ නැතුව මාත් එක්ක කතා කරලා මේ විදිහට පෙරලි වැඳලා තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා නේද මෙයාලා මෙච්චර පෙරලි වඳින කියම මට කොච්චර ආදරේද කියලා. මෙයාලා කවුරුත්ම දැනන් හිටියේ නැහැ මේ වෙද්දී අද තමයි යාළගේ ටීචර්ව දකින්න වෙන අන්තිම දවස කියලා. ඉතින් එයාලට සමුදීලා එයාලට හොඳට හැමදාම ඉගෙන ගන්න කියලා ආශිර්වාදත් කරලා මම ආව දහම් පාසලෙන් එළියට. ඉතින් මේ වෙද්දි නම් දහම් පාසලේ දරුවෝ සේරම මගේ ගෙදර ගිහලා ඉවරයි. ටීචර්ස්ලාට පොඩි වෙලාවට වැඩිපුර ඉන්න ඕන නිසා මාත් හිටියා. අවුරුදු ගානට මතක හිතේ පුරවගෙන මේ මම හදන්නේ දැන් ගෙදර යන්න. එහෙනම් අදට මේ වීඩියෝ ඉවරයි. ඉස්සරහට තවත් වීඩියෝස් ගොඩාක් කරන්න එන්නම්. බයි බයි.